උදව් කරන්නකෝ. අනේ දෙවියනේ. කවුරු හරි ඔතන ඉන්නවද? ඔව් ඔව්. අනේ කවුරු හරි. උදව් කරන්න. ඔමින්න ඔයා බේරගන්න මම. යන්න ඕනේ මම ඉක්මනට. ඔමින්න. අනේ හරි. අතාරින්න එපා. අතාරින්න එපා. ඔන්න අල්ලගන්න. අතාරින්න එපා. ඔයා අතාරින්න එපා. ඕම වෙන්න. අල්ලගන්න. අතාරින්න එපා. මම කොහමද ඔයා බේරගන්න. කවුරුනත් කමක් නැහැ. ඔබට අමාරුද? කියන්න. What is the? ඔයා මට උදව් කළාට ස්තුතියි. ඒ වුණාට ඔබට තව ගොඩාක් අමාරු නම් කියන්න. මං ඔයාගේ අරගෙන හරියන්න. අනේ දෙන්නේ. ඔයා මෙතෙන්ට රොපින්න නම් එහෙම. ඇයි? මොකද උඩ කියන්නකෝ? මාත් එක්ක තවත් කවුරු හරි හිටියා. එයා මේ ඉසව් යති. කවුද? බලන්න තව කවුරු හරි ඉන්නවද කියලා. තව කවුරු හරි ඉන්නවද? කවුරුත් බලන්න. ඇයි? මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා? ඇයි? ඔයාට. ඇයි? අබ්බතියක් මට පැහැදිලි. මොකද උනේ? නෑ. කියන්න. හරි. ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාට ගොඩාක් ස්තුතියි.
ඔයා මෙතෙන්ට නොපින්නන් එහෙම යමුන නැති මගේ ජීවිතය අවසන් වෙන්න තිබුණා. ඇයි? තනියෙන් මේ විදිහට මේ වගේ යම්මනාදයකට ආවේ? ඔබ කවුද කියලා දැනගන්න කැමති. ඒ වුණාට මට බයකුත් හිතුණා. මං කොහොමද? බානුක රාජකුමාරයා. අනේ දෙයියනේ නමස්කාරව රාජකුමාරයනි. ඔබතුමාට මාසි වැරද්දක් සිද්ධ වුණාද? මට කියන්න. නෑ යුවතිය. මේ හන්ද සහෝදරිය. ඔයාගත්ත මට කිසිසේත් වැරද්දක් සිදු වෙන්නේ නැහැ. ඔයා මෙතෙන්ට නොපින්නන එහෙම මගේ ජීවිතය යමුනට අවසන් වෙන්න තිබුණා. ඒ හොඳ වෙලාවටයි පැමිණියේ. ඒ වුණාට මට බයක් හිතෙනවා මේ වගේ රාජකුමාරයෙක්ගේ ඇකිස් පිහසුනා මගේ අතින්. ඔයා ඔව් ඒ ගැන හිතන්න එපා. ඔයා සිටින්නේ කොහෙද? මම ඉන්නේ අර යා පැත්තේ අර තියෙන්නේ පොඩි ගම්මානයක් මේ මෙතෙන්ට පේනවා. ඒ කියන්නේ ගමේ මොකද තියෙන ගම්මානේ? ඔව් ඒ ගම්මානේ තමයි මං ඉන්නේ. මේ බලන්න සමහර විට මට ඒ ගම්මානේ ඉන්න පුළුවන්කමක් තිබෙයිද? සමහරට ඔයාගේ නිවස මට විවෘත වෙයිද? රාජකුමාරයනි. මොකද මම තීරණය කළා දින කීපයක් මේ ගම්මානේ නවතින්න මට උදව්වක් වශයෙන් මේ දේ කරගන්න පුළුවන් වෙයිද? පුළුවන්. අපේ නිවසම නතර වෙන්න පුළුවන්. හැබැයි ඉතින් රාජමාලිගාවක තියෙන රාජ සම්පත් නම් නැහැ. අවශ්‍ය නැහැ. රාජමාලිගාවේ සැප සම්පත් කිසි දෙයක් මං ආයේ කලකට පිළිගන්නේ නැහැ. මේ හන්ද යුවතිය මං කොහොමද ඔයාගේ නිවසට පැමිණෙන්නේ? මගේ නම ඇහුවා නේද? මට ඒකත් අවතුණා කියන්නේ. මේ මගේ නම රන්මලි. රන්මලි. ඔව්. අපේ නිවසට එන්න මම ඔබට මඟ සලකුණක් කරගෙන යන්න. ඒක දෙයක් කියන්න තිබෙනවා. රන්මලි. ඔයාගේ ගතිගුණ හරි ඉහළයි. මේ බලන්න. ඔයා මෙතෙන්ට නොපින්නන් එහෙම මගේ ජීවිතේ සදාකාලිකම මේ යමුණන් නදීට ගොදුරු වෙන්න තිබුණා. නමුත් ඔයා මට ජීවිත දාණය දුන්නා. රන්මලි. ඔයා හරි යහපත් කෙනෙක්. ගුණගරුක කෙනෙක්. මම ඔයාට ගොඩාක් ගරු කරනවා. ඔයා මඟ සලකුණු කරනවා කිව්වා. ඔව්. එතකොට අපේ ගෙදරට මෙන්න පුළුවන්. මගේ අප්පච්චි මෙයාට බලාගෙන තැවි. මං ඒ කඩිතරයිද දැන් ටිකක් පරක්ුණානේ. එහෙනම් මේ මම යන්න රාජකුමාරයනි. හොඳයි. මෙන්න මම මඟ සලකුණු කරගෙන යන දිගේ වෙන්න. එතකොට අපි පොඩි පැහැදිලි වෙන්න පුළුවන්. එයා මෙතෙන්ට නොවෙන්නේ අනගේ මගේ ජීවිතේ යමුනාගේ අවසන් වෙන්න තිබුණා. මට හැම දෙයක්ම පැහැදිලි. රජමැදුර තුල කුමන්ත්‍රණය සිදු වෙනවා. මං හිතුවේ හරි. ඒ පිටදේශකාරයාගේ මොහොත බැලුවට පස්සේ මට හැම දෙයක්ම තේරුම් ගත්තා. මගේ මව් දේවිය එයාට රැවටිලා. මව් දේවිය දිවා කරන්නේ මේ හොඳ දෙයක් නෙවෙයි. මගේ අහිංසක පියාණන් එයා කොහෙද කියලා මට හොයාගන්න අවශ්‍යයි. ඒ හැම දෙයක්ම කරන්න කලින් මම ජීවත් වෙලා ඉන්න ඕන පියාණනි. ඔයාගේ සත්කරුක භාවය, ඔයාගේ උතුම් භාවය, ඔයා සදා කාලික වහරස්සා කරු සාවත්තිපුරේ රජ පෙළපත අභිමාණයෙන් වා වින්දනය කරපු හැම දවසක්ම මට සිහිපත් වෙනවා මගේ පියතුමනි. ඔයා සිටින්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. ඔයා මේ ලෝකේ කොහෙ සිටියත් මම ඔයාව හොයාගන්නවා. පියතුමනි මම ආයේ කවදාවත් රජමැදුරට යන්නේ නැහැ. මම රජමැදුරට ගමන් කළා කියන්නේ මගේ ජීවිතේ එහෙම පිටිම අනතුරේ සිටින්නේ. ඔව් මව් දේවිය ඔයා හරි පහත් ගැහණියක්. මට හැම දෙයක්ම දැන් පැහැදිලි. කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ඇටියට තමයි යමුනානදී මගේ ජීවිතේ නැති කරන්න හැදුවේ. මගේ පිට පෙදෙස්ට පහරෙල්ල කළේ සේවකයා. මේක කුමන්ත්‍රණයක්. ඔවුන් සිතාගෙන නැති මම මන්නුවටපත් වුණා කියලා. නැහැ. හැම දෙයක්ම මම ලබා ගන්නවා. මගේ පියතුමන්ගේ උරුමය මටයි ලැබෙන්න ඕනේ. මට මේ කම්මානී දින ගණනාවක් ජීවත් වෙන්න වෙයි. මට ඔයාගේ උදව්ව අවශ්‍ය වෙයි. ඉක්මන් කළ සහෝදරියගේ නිවසට යා යුතුයි. මට වෙන්න යන තැනක් නැහැ.